හයි ළමයි. ඉතින් වැඩ ටිකක් කරගන්න එළියට ආපු වෙලාවක OGF එකට ගියා තාම මට බඩු වගයක් ගන්න. බඩු ටික අරගෙන ඉවර වෙලා ඊට පස්සේ පොඩි බඩගින්නක් ආවා. මේ තියෙන්නේ අද මගේ outfit එක. බොන්න මම ගියේ මම ආසම් ප්ලේස් එකට ට්‍රැන්ගුලර් ලවුන්ජ් එකට. ඉතින් ඒක හරියම calm and quiet place එකක්. ඉතින් ඒ නිසා මම ආවා කොෆි එකක් බොන්න. මට හිතුණා පොඩි වීඩියෝ එකක් ඔයාලට ගේන්න ඕනි කියලා. මොකද මම කොෆි එකක් බොනවා නම් අනිවාර්යෙන් මගේ ස්ටීවියා එක මම අරගෙන එනවම තමයි. ඉතින් කලින් දාපු වීඩියෝස් වල ගොඩාක් දෙනෙක් අහලා තිබ්බ ස්ටීවියා කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් එකත් ඔයාලට ගේන්න. ඔයාලා හැමෝම දන්නවා වගේ මම කිලෝ 97ක හිටපු කෙනෙක්. මේ ගානට බර අඩු කරගන්න මම ගොඩක් දේවල් කරා. එක්සර්සයිසස් කරා, වර්ක්අවුට්ස් කරා, ඩයට් කරා. ඉතින් ඒ හැම වෙලාවෙකම ඩයට් එක කැඩෙන්න හේතුව තමයි මම ස්වීට්ස් ජාති කන්න ගොඩක් කැමති නිසා. ඉතින් ඒකට ආදේශක හොයනකොට තමයි මට මේ ස්ටීවියා එක හම්බුනේ. ඒකෙන් ඕනම කෑමක් පැලස් කරගන්න පුළුවන්. දියවැඩියාව තියෙන කෙනෙකුට උනත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මේ ස්ටීවියා කියලා කියන්නේ. ඒක සීනි ආදේශකයක්. මේකෙන් අර අපි සාමාන්‍යයෙන් මොන තේ කප් එක කරන එක බිඳුවක් දැම්මම සීනි හැඳ 3ක රසය දෙනවා. අද මම ඕඩර් කරේ කැෆේ ලාටේ එකක් නිසා මේක චුට්ටක් ලොකුයිනේ. ඒ නිසා මම ඩ්‍රොප්ස් 2-3ක් වගේ එකතු කරගන්නවා. එතකොට මේක හරිම රසයි. මේක ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙකුට උනත් චුටි බබෙක්ට උනත් මේක දෙන්න පුළුවන් කිසිම බයක් නැතුව. ඉතින් මම ගොඩාක් සීනි ආදේශව try කරලා තියෙනවා. හැබැයි ඒවා අමුතු රසක් වෙනවා, තිත්ත රසක් වෙනවා. හැබැයි මේකෙන් සීනි රස වගේ රසක් තමයි මේකෙන් දෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම මගේ ඩයට් එකට මේක එකතු කරගත්තේ. අපි කොෆි එකක් ටී එකක් බොන්න ගියාම ගෙදරදී වුණත් අපිට මේ ස්වීට්න පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට හම්බ වෙනවා මේ වගේ බ්‍රවුන් ෂුගර්, දුබුරු සීනි, නැත්නම් සුදු සීනි කියන දේවල්. සීනි කියලා කියන්නේ කැලරි අධික ශරීරයේ මේදේ තැම්පත් කරන දෙයක්නේ. හැබැයි මෙන්න මේ ස්වීට්නර් එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් සීනි වෙනුවට. නමුත් මෙන්න මේ ප්‍රොඩක්ට් එක එතනදී හොඳ වෙන්නේ මේකේ අර අමුතු රසයක් එන්නේ නැහැ. සීනි රස වගේම රසක් තමයි. ඔයත් කැමති නම් ඔයාගේ ස්ටීවියා එක ගෙදරටම ගෙන්න ගන්න. මේ පල්ලෙහා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ ස්ටීවියා එක ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මේකේ කැලරි බිඳුව නිසා ඔයාලට පුළුවන් මේක ෆාස්ටින් ටයිම් එකේ වුණත් පාවිච්චි කරන්න. කොපි එක බීලා ඉවර වෙලා ඊට පස්සේ මම ඊළඟ ප්ලේස් එකට යනවා. මගේ nails කරගන්න appointment එක දාලා තියෙන දවල්. ඊට කලින් මට අමතක වුණා වියානයකට යන්න ඕන. මගේ eyeliner and mascara දෙක ඉවර වෙලා ඒකත් අරගෙන ඊට පස්සේ මිනිස්සු එකට ගියා. තව cute දේවල් තියෙනවා ඒව බලන්නත් එක්ක. ඊට පස්සේ මම ඒකෙන් මේවා ටික අරගෙන මෙන්න මේකයි අර black color bull bands තියෙන එකයි. මෙන්න මේ hair clips 3යි. තව මම මගේ ජර්නල් එක ලියන්න බුක් එකක් ගත්තා. බාබි බුක් එකක්. ඒකයි අරගෙන එහෙමම ගියා nail salon එකට. ඉතින් ඔහොම තමයි අද මගේ දවස ගෙවුනේ. මෙන්න මේ shop එකට ආවා. pet shop එකට මගේ බ්‍රූනෝ බබාගේ බඩු වගේක් තියෙනවා ගන්න. ඒ ටිකත් අරගෙන ඉක්මනට මම nail salon එකට ගිහිල්ලා nails ටික මෙන්න මේ විදිහට ලස්සනට කරගත්තා. ඒකත් කරගෙන ඊට පස්සේ මං ගෙදර ගියා. ඉතින් තව දවසක මේ වගේ වීඩියෝ එකකින් හමුවෙන්න තුරලා හැමෝටම සුබ දවසක්. බයි බයි.